පස්සේ අයියේ මොකද වෙන්නේ ඉතින්? කීරි ගහට යනවා වගේ. මොන හොඳින්ද බං? ෂොප් එකේ අඩවලට හිර වෙලා එපා වෙනවා. මොකෝ ඉතින් කෝල් එකක් ගත්තේ? මම මේ කතා කරේ පිනකුත් කරගෙන වාසයකුත් කරගන්න දෙයකට හොඳේ කීරි ගහට යනවා වගේ. මොකෝ දසද්ද? නෑ එව්ව එහෙම ෆෝන් එකෙන් කියන්න පුළුවන් දේවල් නෙමෙයි. ඉන්නවක මං එනකම්. මෙච්චර කොන්ටවල් ගාඩන් ගමදනේ. දැන් මොකද්ද වාසිය? මගුල් ගෙදරක්ද කඩන පින්කමක්ද දන්සරක්ද දානයක්ද උඹ එකක්වත් හරියට කියන්නේ නැහැ නේ බා. මෙහෙමනේ බා. මේ දවස්වල ඕන් දැන් ඉදිරියට එන්නේ වෙසක්. අපි වෙසක් එකනමයි තාම අපි ගහමු භූත බංගලාව. ඕක් ගහලා බං ටිකට් එකක් කඩලා ගත්තාම ඉතින් චිකි තමයි. හරි දැන් භූත බංගලාවත් හරි කියමුකෝ. දැන් එතකොට යක්කු කොහෙන්ද හොයාගන්න ඕකද? ගමේ ඉන්නේ උන් ටිකට ඔය සුදුව පොඩ්ඩක් පෙව්වා නම් රියල් යක්කු තමයි බං උණු. යකෝ බලවඩ කරන්න එපා. මොයෝ කරන්න බලන්න ගිය පුතු ගහව හුඟ මල් කනමඩ වැඩක් නෙපා. අනේ මේ මට උඹ බැල් බලන වැඩක් නැහැ. මට ඊට වඩා මේ ලොකු අපරාධයක් කළා තියෙන්නේ. අඩේ මොකක්ද වෙලා තියෙන අපරාධේ? ගිරි ගහට යනවා වගේ. කිරි ගහ යන්නේ වගේ. උඹට යාළුවෙක්ට හරි ඉපතක් වෙනවනම් මේ මට මේ ඉපතක් නේ මං කියන්නේ. මට පුළුවන් නම් මගේ අර ෂොප් එකේ වැඩ කරන්න මොකක් හරි ගෝලෙක් හොයලා දීපන්. තනියම වැඩ කරලා එපා වෙනවා බා. වැඩ වැඩි. ඒකයි. අයියෝ මං සුපිරි ඩයල් එක හොයලා දෙන්න. මේ ළඟදී හිරෙන් නිදස් වෙලාවේ. සුපිරි වැඩ නම් නියමයි ඉතින්. හිරෙන් නිදස් වෙලා වුණ ගුණ්ඩාවලක් ඉන්නේ තිනේ උඹ වගේම. උගෙනව කුණ්ඩවාලේ නෙමෙයි. මොකද්ද කෙහෙල්වත්තේ අඹ ප්‍රියන්ත. අම්බ හරි පෙපොල් හරි කමන්නේ මට දැන් ඌ හරි යෝපන්කෝ. හැබැයි මේ ඔබ කියන හින්දා මම ගන්නෙ හරිද? අයියෝ මම ඔයාලට දැන් කට්ටක් කරලා දෙන්නම්. ඔයා මේ දැන් ඉන්ටර්වයුව ඇත්තේ යවන්නකෝ. සෙල්ලන්නේ නැහැ. හෙලෝ. තෝ මොකද කරේ මට එව්වේ? කොහොමද කිව්වේ? මොකද කෙහෙල් ගස්සරේ අම්බ පියන්ත. අම්බ තමයි. ඇයි මොකෝ උනේ? කොල්ලා සුපිරිනේ. මරු ඩයල් එක මම්මුට එන්න කියලා මං දුන්න පෝස්ටර් එකක් තියෙනවා පින් කරහන් කියලා. අර අයන්න මූ අයන්නට අයිස් දාලා කයන්නට කංශ දාලා මංග මොකද මේ කරලා තින්නේ? නිව් ජෙනරේෂන් කිව්වා. තෝත් එක තෝයි ගෝලෙත් එක කිරි ගහට යනවා වගේ තමයි. අයියෝ කිරි ගහට යනවා වගේ.